මේ දියවැඩියාවෙන් ලොකු රෝගයක් ලක් වෙලා ප්‍රතිකාර කරගන්න බැරිලා මොන වෙන්නේ තුවාලලා නියම බලවලින් ඒ කටයුත්තට උදව් කරන්න එපා. මේක ඔබේ පෞද්ගලික ජීවිතයක් ගෙනියන්න දන්සල මේක අවස්ථාවක් කරගන්න. ඒ කාරණා ටික තමයි කතා කරන්න ඕනේ. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. සියලුම දේවල් කතා කරන්න අපේ කාලේ මදිවීම තියෙනවා. විශේෂයෙන්ම මතක තබා ගන්න මේකට යොදා ගන්න අමුද්‍රව්‍ය. රුමීන් ඉන්නවනම් කිව්වා වගේ කල්ලි ගොඩක් අය බොහොම සද්භාවයෙන් දෙනවා. කැමැත්තෙන් දෙනවා. මලගෙවල් වල එකතු වෙච්ච බිස්කට් පැකට් එහෙම තමයි සමහරක් අය දෙන්නේ. ඒවා හොඳයි කමක් නැහැ නේ. ඒක කාටවත් නෙදින්න. ඒව දේවල් ගන්නකොට පරිත්‍යාග කරනකොට එයාලා ඒකට ලොකු සැලකිලිමත් භාවයක් නැහැ. ඒකේ පත්තියෙන් දෙනවා. නමුත් ඔබ ඒක පිළිගන්න මොකද අරකට ප්‍රශ්න එන්න පුළුවන්. සීසනින් පවුඩර් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒවා වහම අයින් කරගන්න. ලන්ච් ෂීට් ග්‍රෝසරි පාවිච්චි කරන්න වහම අයින් කරගන්න. ඒවා අයින් කරන්න අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාලට ප්‍රශ්න ඇති වෙයි එතනදී මත ගැටුම් වෙනවා. ඊට පස්සේ ගැටලුව ඒ ප්‍රශ්න එනවා. ඊට පස්සේ මුද්‍රිත කඩදාසි වලින් කෑම උතන්න වහන්න ලෑස්තිලා ඉන්නවනම් තෙල් උරා ගන්න ඉඩ දීලා කර බලන් ඉන්නවා කියලා ඉන්නවනම් ඒක දැන් මේකෙන් අයින් කරන්න. ගැඹුරු තෙලේ වදින ಜಾති පුළුවන් තරම් අඩු කරන්න. ස්වභාවික විදියට කන්න, ලුණු අඩු කරන්න, තෙල් අඩු කරන්න කියන මූලික සංකල්ප ටික පිටේ ඇතුළටම දාගන්න. ඔබේ මම හිතන්නේ පැමිණිච්ච හැම දිනාටම ඔබේ පැමිණීම අස්සන් ලේඛනයක් කරා අපි පැමිණීම වාර්තා කරන අවස්ථාව දීලා තිබුණා. පස්ව පැමිණිච්ච මාත්‍රිකත් ඒ අවස්ථාව තියෙනවා ෆයිල් එක වල ඇති. දැන් ෆයිල් එක කොහෙද තියෙන අස්සන් ලේඛනේ? ඒක පොඩ්ඩක් ඉස්සරහට යවන්න අස්සන් ඉවර නවකද. මේ ඉස්සරහට අලුතෙන් ආපුවක් තියෙන අපි තියවන්න. හරි. ඒ ටික ඊට පස්සේ ගෙදර යන්න කලින් අපි ඔබට සෞඛ්‍ය අධ්‍යාපනය විසින් අස්සන් කරන ලද මානසික සෞඛ්‍ය අස්සන් කරන ලද පොඩි නෝටිස් එකක් දෙනවා කහ පාට මුද්‍රිත සමාජගත සුළු පාටක් දෙයි. කහ පාට අපි උත්සාහ කරන්නේ කහ පාට දුබේනවා. අපේ බෞද්ධ ආගමට කොට කහ පාටේ සම්බන්ධයකුත් තියෙනවානේ. මේ මෙවර පවත්වන මේ ඔබේ අංශවල පමණක් දින එක තියෙන්නේ. ඒක අනිත් අවුරුදු වල පාවිච්චි වෙන අංශවල පාවිච්චි කරන්න බෑ. ඒක කොහොමද වතුනේ කරන්නේ? ඒක වැඩේ වුණාට පස්සේ ඉරලා ඉවත් කරන්න ඉරලා දාන්නේ පොලේ. වෙන කටයුතු දෙවි. ඒවා ඔබ Facebook දාලා ඔය සමාජ ජාලවල යවන්න. ලංකාවේ මතය හදන්න. ඔබ උපදේශ අරගෙන මේ දීපු හොඳ දක්ෂලක් මේ. ඒක ට්‍රෙන්ඩ් එකක් හදන්න. ඒක අලුත් කලාවක්. ඒක වෙන්න ඕනේ. තවත් කෙනෙක් දක්ෂලක් දෙන කාලෙකදී අරක දැකලා අවබෝධයක් ලබාගෙන පාඩමක් ඉගෙන ගන්නීවි. මේ දේවල් වලට සහභාගී වෙන්න. ඒක පිනක්. ඒක ඔබ ඒක පුරුක මේ සමාජය දියුණු කරා. ඔය ප්‍රශ්න තියෙනවා අහන්න ප්‍රශ්න. අපි වාර කතා කරන්න දුන්නේ නැහැ අවස්ථාව නේද? ප්‍රශ්න අහන්න. දැන් ගිය අවුරුදු වල ඔබ දන්සා දීපු අය ඇති. අලුතෙන්ම ඇති. අපොඩි නාඩි පාවිච්චි සාකච්ඡාවක් කරනවා. සමාජයට අහන්න ප්‍රශ්න අහන්න. යන්න අදිසියට දන්සා ලැබදාම දෙන්නේ නැහැ. උත්තර එකයිනේ. ඒකට අද්වාස් උත්තර වේගයෙන් කව කරන්න. හරි ප්‍රශ්න තියෙනවා අහන්න. අපි කණ්ඩායමක් ඉන්නවා. ආහාර සකස් කරාට පස්සේ සහ අනුලව්‍ය වෙනාට පස්සේ කිසිම දෙයක් ඉන මට්ටමින් බිම තියන්න බෑ. ඔයගොල්ලෝ ගේන සියලුම ආහාර, ලියලි දේවල් සහ සියලුම එළවලු ඔක්කොම තියෙන්න ඕනේ ඉන මට්ටමින්. ඒ සඳහා මේ සාහරි ආහාරي වේදිකාහරි හදාගන්න ඕනේ. ඊට පස්සේ ආහාර සකස් කරාට පස්සේ බිම තියන්න බෑ. ඔක්කොම ඉන මට්ටමින්. මේ උදව්යක් දෙන්න ඕනේ ඉන මට්ටමින් තුල සකස් කරාට පස්සේ දෙන්නත් ඕනේ ඉන මට්ටමින්. ඊළඟට ඉස්සර කිව්වා වගේ අයිස්ක්‍රීම් ලන්සල් කරන විශේෂයෙන් ඩීප්ෂර් එකක් පාවිච්චි කරන්න. ඩීප්ෂර් එක අපි වැඩ කරන එකක් වෙන්න ඕන. එතකොට ඒකේ එකක් හෝ දෙකක් තමන් දෙන තැනට ගෙනත් තියාගන්න. අනිත් ඒවා හැමදාම ඩීප්ෂර් එකේ තියාගන්න. ඊළඟ විශේෂයෙන් කිව්වා වගේ බීම බීම සහ තේ වෙලිමල් වගේ ඒ කෝප සහ අදාළ වාදන ගලාගෙන යන වක්‍රෙන් සෝදයි. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා බේසමකට අපේ කෝපේ ඔක්කොම එක බේසමකට දාලා කෝප ඔක්කොම හොන. එතකොට ඒ සයිකෝගේ එක එක්කෙනාගේ කටවල වල තියෙන විශේෂ වෙනස්. එතකොට අර කෝප ඔක්කොම එක බේසමකට දැම්මොත් එන්නේ එතන විස බීජ තටාකයක් වෙනවා. එතකොට අර කෝප හේතුවට වඩා නැහැ ඔක්කොම විස බීජ ටික එනවා. ඒ ගලාගෙන යන ජලයෙන් අපි හේතු වෙන්නේ ඒ විස බීජ ටික පොළොවට එනවා. ඒකට කිසිම අපිරිසුදුකමක් එනිසා අනිවාර්යයෙන්ම වාජි විශේෂ පිඟම් බව ලංශීප් දාන්න එපා කියලා කිව්වා. ඒක තමයි වෙන්න ඕන. ඒ ලංශීප් දාන්නක පිඟම් හොදනකොට ඒ පිඟම් දලාගෙන යන ජලයෙන් පහලට තමයි හොදන්න ඕන. පොළොවට එකතු වෙන්න ඒ සම්මුල හොදන්න. ඒකම
මම කියන්නම හිතේ එක අදෙට එතනදී ඔබ දැකලා ඇති ප්ලාස්ටික් භාජන භාවිත කරනවා. ප්ලාස්ටික් භාජන භාවිත කිරීම දවසලකදී නොකළ යුතු දෙයක්. මොකද ප්ලාස්ටික් හදලා තියෙන්නේ ලෝකේ පාවිච්චි කරලා මෙහෙම වඩි. පාවිච්චි කරලා අවසානයේටම ඒ ප්ලාස්ටික් ප්‍රතික්‍රියා කරන්නම දෙයක් නැතුනම ඔය කෝප්පයක් පීස් එකක් හදලා මේ කෝප්පයක් භාජනයක් හදලා පියාණක් හදලා බොහොම අඩු මුදලට එන්න කොට දාන එක තමයි කරන්නේ. ඒවයි තියෙන රසායනික වර්ග ඒවා උණුසුමත් එක්ක රබුල් රසත් එක්ක ආහාරයට එකතු වෙනවා. පත්‍ර පොළ වගේම තමයි. ඊටත් වඩා හානිකරයි. පරීක්ෂණයක් කරලා තියෙනවා කාන්තාවන්ගේ කාන්තා බව රැඳෙන්නේ හෝමෝන දෙකක්. එකක් තමයි ඊස්ට්‍රජන් කියන හෝමෝනය. වැඩක් නෑ නම. ඊස්ට්‍රජන් ලාලිත්‍යයට ඉන්නේ ලස්සනට. ඔය ගතිය තියෙන්නේ ගැහැණුකම තියෙන්නේ ඔය ඊස්ට්‍රජන් වල කියන හෝමෝන එක. ඒ හෝමෝන් එකට හෝමෝනේ අණුවට සමාන හෝමෝනයක් නොවන කෘත්‍රිම අණුවක් වාගෙන තියෙනවා ඔය ප්ලාස්ටික් වල. පාවිච්චි කරන යම් විදියට කෝපි විදියට පාවිච්චි කරන ප්ලාස්ටික් වල ඒ වගේ එක අණුවක් කාන්තාවගේ ඇඟේ තියෙන ලේවල තියෙන ඒ හෝමෝන අණු 100කට සමානයි කියලා පරීක්ෂණයක යම් ප්‍රතිඵලයක් යනවා. ඒකෙන් කියවෙන්නේ ප්ලාස්ටික් වලින් පාවිච්චි කරන පිරිමි අය ප්ලාස්ටික් ආහාර පාන කැටිච්ච ආහාර පාන ලබා ගන්න පිරිමි අයට ඊස්ට්‍රජන් වලට සමාන 100 ගුණයක බලය තියෙන අණු ශරීරගත වෙනවා කියලා. ඒකෙන් වෙන්නේ පිරිමිය කාන්තා ගති වලට ටික ටික හැඩ වෙනවා කියලා යම් පරීක්ෂණයක් තියෙනවා. ඒක 100% තවර කරලා නැහැ. ඒ හන්දා ඒක මම වෛද්‍යවරයෙක් විසින් කරපු දේශනාවකදී අහන් ඉඳපු දෙයක්. හන්දා ඔබේ දාන්සල තුල මේ මාත්‍යා මතක් කරපු බොහොම දැන් මම කියන්න මේක. ප්ලාස්ටික් වලින් කෝප විදියට පිළිගන්නවන්න දාගන්නත් එපා. ඊට අමතරව පියන් විදියට දාගන්නත් එපා. ඒ වෙනකොට ඔබේ ගමේ අයගෙන් ඉල්ල ගන්න වීදුරු භාජන ඕනතරම් තියෙනවා. පෝසිලින් භාජන ඕනතරම් තියෙනවා. ඉදෙනවා තමයි කරන්න දෙයක් නැහැ. දානයක් නේ. දානය කියන්නේ කැපකිරීමක්, පුදකිරීමක්, පරිත්‍යාගයක්. ගන්න වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. සහ කියන්න ඕන තව වැදගත්ම පයිඩේ තමයි ඔබ දන්සල පවත්වන්නේ අද නම් හෙට දවල් 2වත් වෙනකන් ඔබේ පිළිගන්නපු ආහාරවල සාම්පල අතිශීතකරණයක කුටියක පිරිසිදුව ආරක්ෂිතව ගබඩා කරලා තියන්න ඕන. හේතුව ඔබේ ගමේ හරි කොහේ හරි කෙනෙක් අපි රෝහල් dak වෙලා හරි පැමිණිල්ලක් කරලා හරි වෙනත් ප්‍රශ්නයක් වෙලා හරි වෛද්‍ය විමර්ශනයකදී කිව්වොත් මම අහවල් දන්සලෙන් තමයි අර බීමක කිව්වේ අර දන්සලෙන් තමයි මේ කෑමක් කෑවේ කිව්වොත් අපිට ඒ සාම්පල් පරීක්ෂා කරන්න ඕනේ. ඔයා සාවිජිනිය